මැද පෙරදිග කියන්නේ කවදත් වෙඩි බෙහෙත් ගබඩාවක්. ඒත් අද වෙනකොට ඒ වෙඩි බෙහෙත් ගබඩාවේ ප්‍රධානම තිරය ටෙහෙරානය මධ්‍යයේ පත්තු වෙලයි තියෙන්නේ. අපි මේ කතා කරන මොහොත වෙනකොට 2026 ජනවාරි මාසයේ මැදභාගයේදී ඉරාන ඉස්ලාමීය ජනරජය එහි වසර 47ක ඉතිහාසයේ දරුණුම අභියෝගයට මුහුණ දෙමින් සිටිනවා. මේක නිකම්ම නිකං විරෝධයක් නෙවෙයි. මේක පද්ධතියක් කඩාවැටීමක්. එක පැත්තකින් රට ඇතුලේ ආර්ථිකය බිඳුවටම වැටිලා ජනතාව වීදි බැහැලා පාලනය පෙරලා දමන්න සටන් කරනවා. පාලකයෝ Tamanගේ ජනතාවට වෙඩි තියනවා. අනිත් පැත්තෙන් මේ අවුල ASCII ඉරානය නිහඬවම Tamanගේ න්‍යෂ්ටික වැඩපිළිවෙල අවසාන අදියරට ඇවිල්ලා යුරේනියම් 90ක් දක්වා පිරිපහදු කරලා ඉවරයි කියන බුද්ධි තොරතුරු දැන් තහවුරු වෙමින් පවතිනවා. ඒ කියන්නේ න්‍යෂ්ටික බෝම්බයක් හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ඔවුන් සතුයි. මේ කාරණා දෙක එකට එකතු වුණාම නිර්මාණය වෙන්නේ භයානකම තත්ත්වයක්. ඇමරිකා එක්සත් ජනපදයේ ට්‍රම්ප් පාලනයත් ඊශ්‍රායලයේ නෙතන්යාහු පාලනයත් දැන් ඉන්නේ තීරණාත්මක මොහොතක. ඔවුන් බලාගෙන ඉන්නේ ඉරාන පාලනය ඇතුලෙන් කඩා වැටෙනකම්ද නැත්නම් එයාලා පිටතින් පහර දීලා මේක ඉවරයක් කරනවද? අද වීඩියෝ තුලින් අපි ගැඹුරින් විශ්ලේෂණය කරන්න යන්නේ මේ සංකීර්ණ ජාලයයි. ඇයි ඉරානය මේ තත්ත්වයට පත් උනේ? මේ මොහොතේ ඇත්තටම ඉරානය ඇතුලේ වෙන්නේ මොකක්ද සහ ඊළඟට එල්ලවිය හැකි ප්‍රහාරය ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වෙයිද? මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න නම් අපි මුලින්ම මේ අර්බුදේ සුලමුල හොයාගෙන යන්න ඕනේ. එහෙනම් අදත් රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ සුවිශේෂී වීඩියෝවේ අවසානයේදී. අද අපි දකින මේ ගින්න එක රැයකින් නැති වුණු එකක් නෙවෙයි. 1979 ඉස්ලාමීය විප්ලවයට කලින් ඉරානය කියන්නේ මැද පෙරදිග හිටපු ඇමරිකාවේ සමීපතම මිතුරෙක්. නමුත් ෂා පාලනය පෙරලා දාලා අයතුල්ලා රුහුල්ලා ඛමේනි බලයට ආවට පස්සේ ඉරානයේ මුළු විදේශ ප්‍රතිපත්තියම හැරුණේ බටහිර විරෝධය සහ ඊශ්‍රායල විරෝධය මතයි. ගෙවුණු දශක 4 පුරාම ඉරානය උත්සාහ කළේ මැද පෙරදිග ෂියා අඩසඳ නිර්මාණය කරලා කලාපීය බලවතා වෙන්න. ලෙබනනයේ හිස්බුල්ලා, පලස්තීනයේ හමාස්, යේමානයේ හූති වගේ සන්නද්ධ කණ්ඩායම් වලට කෝටි ගණන් මුදල් සහ ආයුධ පොම්ප කළේ මේ වෙනුවෙන්. මේකට බටහිර රටවල් උත්තර දුන්නේ සම්බාධක වලින්. ඉරාන ආර්ථිකය හුස්ම හිර කරන්න මේ සම්බාධක වලට පුළුවන් වුණා. 2015 දී බැරක් ඔබාමා යටතේ ඇති කරගත් න්‍යෂ්ටික ගිවිසුම හරහා යම් සහනයක් ලැබුණත් 2018 දී ඩොනල්ඩ් ට්‍රම්ප් එයින් ඉවත්වීමත් එක්ක ඉරානය ආපසු ආර්ථික ආඝාතයකට වැටෙනවා. ඉරාන පාලනය හැමදාම Tamanගේ ජනතාවට කිව්වේ ප්‍රතිරෝධ ආර්ථිකයක් ගැන. ඒ කියන්නේ සම්බාධක මැද වුණත් රට ගෙනියන්න පුළුවන් කියලා. නමුත් ඒ බර දැරුවේ සාමාන්‍ය ජනතාව. පාලකයෝ සහ විප්ලවීය ආරක්ෂක බලකාය සැප විඳිද්දී සාමාන්‍ය මිනිහා දුප්පත් වුණා. ඒ පීඩනය තමයි දැන් මේ විදිහට පුපුරා යමින් තියෙන්නේ. දැන් අපි එමු මේ මොහොතට. 2026 ජනවාරි මාසය ඇත්තටම ඉරානයේ ඇතුලේ දැන් මොකද වෙන්නේ? මේ අර්බුදයේ ආරම්භය සටහන් වෙන්නේ 2025 දෙසැම්බර් අගභාගයේදී. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙලට ප්‍රතිචාර විදිහට නැවත වතාවක් දරුණු සම්බාධක පැනවීමත් එක්කම ඉරානයේ ආර්ථිකය නිල වශයෙන් කඩා වැටුණා. අද වෙනකොට ඉරාන රියල් මුදල් ඒකකය ඇමරිකානු ඩොලරයකට සාපේක්ෂව රියල් මිලියනයක් දක්වා, ඒ කියන්නේ ලක්ෂ 10ක් දක්වා කඩා වැටිලා. මේක සිතාගන්නවත් බැරි උද්දමනයක්. මිනිසුන්ගේ ජීවිත කාලෙම එකතු කරපු ඉතුරුම් එක රැයකින් වාෂ්ප වෙලා ගියා. මූලික ආහාර ද්‍රව්‍යවල මිල 400කින් විතර ඉහළ ගිහින් පාන් කෑල්ලක් ගන්න එක මධ්‍යම පාන්තික පවුලකටවත් දරාගන්න බැරි මට්ටමක තියෙන්නේ. බැංකු පද්ධතිය අඩපණ වෙලා මිනිස්සු Tamanගේ සල්ලි ගන්න බැංකු කඩන්න හැදුවට බැංකුවල දෙන්න මුදල් නැහැ. මේක ආර්ථික අර්බුදයකට එහා ගිය මානුෂීය අර්බුදයක්. බඩගින්න සහ පීඩනය දරාගන්න බැරිම තැන මිනිසුන් පාරට බැස්සා. මීට කලින් 2009, 2019, 2021 දී අපි දැක්ක විරෝධතාවලට වඩා
මේක හාත්පසින්ම වෙනස්. මේ විරෝධතා රටේ ප්‍රාන්ත 31 පුරාම පැතිරිලා. මේකට නායකයෙක් නැහැ. ප්‍රධානම දේ විරෝධතා කරුවන්ගේ සටන් පාට වෙනස් වෙලා. ඔවුන් ඉල්ලන්නේ ආර්ථික සහන නෙවෙයි. ඔවුන් ඉල්ලන්නේ ඉස්ලාමීය ජනරජයේ අවසානය. අයතුල්ලා අලි ඛමේනිගේ පාලනය මේකට ප්‍රතිචාර දක්වන්නේ අතිශය මිලෙච්ච විදිහට. විප්ලවීය ආරක්ෂක බලකාය සහ බසීජ් මිලීෂියාව වීදි බැහැලා ඉවක් බවක් නැතිව වෙඩි තියෙනවා. අපට ලැබෙන විශ්වාසදායක වාර්තා අනුව මේ සති කිහිපය ඇතුළත මියගිය ගණන 2000කට ආසන්නයි. දසදහස් ගණනක් සිරගෙවල් වල රජය රටපුරාම අන්තර්ජාලය සම්පූර්ණයෙන්ම විසන්ධි කරලා ඔවුන් උත්සාහ කරන්නේ ලෝකයෙන් මේ මරණ වසන් කරන්න. ඒත් ටෙහෙරානයේ පාලනයට දැන් පැහැදිලි භීෂණයෙන් විතරයි ඔවුන්ට තවදුරටත් බලයේ ඉන්න පුළුවන් වෙන්නේ කියලා. ජනතා කැමැත්ත දැන් සම්පූර්ණයෙන්ම නැති වෙලා ඉවරයි. රට ඇතුලේ මේ වගේ ගින්නක් පත්තු වෙද්දී ඉරාන පාලනය Tamanගේ පැවැත්ම වෙනුවෙන් අන්තිම තුරුම්බුව පාවිච්චි කරන්න හදනවා. ඒ තමයි න්‍යෂ්ටික අවිය. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය පවා දැන් අසරණ වෙලා ඔවුන්ගේ පරීක්ෂණයන්ට ඉරානයට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. ඒත් බටහිර බුද්ධ්‍යංශ තහවුරු කරන විදිහට ඉරානය දැන් යුරේනියම් 90ක් දක්වා සාන්ද්‍රණය කරලා ඉවරයි. මේ තමයි න්‍යෂ්ටිකාවියක් හදන්න ඕන කරන මට්ටම. මීට කලින් ඔවුන් කිව්වේ මේක සාමකාමී කටයුතු වලට කියලා. නමුත් 90ක් කියන්නේ සාමකාමී මට්ටමක් නෙමෙයි. ඉරානයට දැන් ඕන වෙන්නේ දේශපාලන තීරණයක් සහ බෝම්බයක් එකලස් කරන්න ගතවන කෙටි කාලය විතරයි. මෙහිදී ඊශ්‍රායලයේ ඉන්නේ ඊටාම ආක්‍රමණශීලී ස්ථාවරයක. අගමැති බෙන්ජමින් නෙතන්යාහු දිගින් දිගටම කිව්වේ ඉරානය න්‍යෂ්ටික බලවතෙක් වෙන්න කවදාවත් ඉඩ තියන්නේ නැහැ කියලා. ඊශ්‍රායලයට අනුව මේක ඔවුන්ගේ පැවැත්ම පිළිබඳව ප්‍රශ්නයක්. ඉරානය දැන් රතු ඉර පැනලා ඉවරයි. ඊශ්‍රායල ගුවන් හමුදාව මේ වෙනකොටත් දුර ධාවන ප්‍රහාර සඳහා පුහුණුවීම් අවසන් කරලා සීරුවෙන් ඉන්නේ. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ඇමරිකාවේ කොළ එළිය විතරයි. මෙතනදි තමයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නැවත පැමිණීම තීරණාත්මක වෙන්නේ. ට්‍රම්ප්ගේ උපරිම පීඩනය ප්‍රතිපත්තිය දැන් ක්‍රියාත්මකයි. ඔහු ඉරානයට කිසිම සහනයක් දෙන්න සූදානම් නැහැ. පර්සියානු ගල්ෆ් කලාපයට ඇමරිකානු ගුවන්යානා ප්‍රවාහන නෞකා දෙකක් සහ අතිරේක ප්‍රහාරක ජෙට් යානා බලගන මේ දිනවල එවා තිබෙනවා. මේක පැහැදිලිවම යුද්ධයකට සූදානම් වීමක්. ට්‍රම්ප් සහ නෙතන්යාහු අතර තියෙන සමීප සම්බන්ධතාවය නිසා මේ දෙරට එකතු වෙලා ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමේ සම්භාවිතාව අද වෙනකොට ඉතාම ඉහළයි. හොඳයි අපි හිතමු ඇමරිකාව සහ ඊශ්‍රායලය තීරණය කළා ඉරානයට පහර දෙන්න කියලා. යුදමය වශයෙන් ඒක සිද්ධ වෙන්නේ කොහොමද සහ ඊට පස්සේ මොකද වෙන්නේ? මේක ගොඩබිම් ආක්‍රමණයක් වෙන්නේ නැහැ. මේක මූලිකවම ගුවන් සහ මිසයිල ප්‍රහාර මාලාවක් වෙයි. ප්‍රධාන ඉලක්කය වන්නේ නටාන්ස් සහ ෆෝඩෝ වල තියෙන පොළොව යට පිහිටි යුරේනියම් පිරිපහදු මධ්‍යස්ථාන. මේවා විනාශ කරන්න ඇමරිකාව සතු බංකර් බස්ටර් බෝම්බ අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම ඉරානයේ මිසයිල ගබඩා ගුවන් ආරක්ෂක පද්ධති සහ විප්ලවීය ආරක්ෂක බලකායේ මූලස්ථාන වලටත් දැවැන්ත ප්‍රහාර එල්ල වෙයි. මෙවැනි ප්‍රහාරයකදී ඉරානයත් නිකන් ඉන්න එකක් නැහැ. ඔවුන්ගේ ප්‍රතිචාරය ඊටාම දරුණු වෙන්න පුළුවන්. ඒවා අතර ඉරානය සතු බැලස්ටික් මිසයිල දහස් ගණනක් එකවර ටේල් අවිව් සහ හයිෆා නගරවලට එල්ල කරන්න ඔවුන් උත්සාහ කරාවි. ඊශ්‍රායලයේ ආරක්ෂක පද්ධතිවලට මේක ලොකු අභියෝගයක් වෙයි. කටාර් බහරෙන් එක්සත් අරාබි එමිරාජ්‍යයේ තියෙන ඇමරිකානු හමුදා කඳවුරු ඉරාන මිසයිලවල ඉලක්ක බවට පත්වෙයි. හෝමෝස් සමුද්‍ර සන්ධිය වසා දමාවි. ලෝකයේ තෙල් ප්‍රවාහණයෙන් 20% යන්නේ මේක හරහා. ඉරානය මේක වහලා දැම්මොත් ලෝක තෙල් මිල අහස උසට නගිනවා. ඒක ගෝලීය ආර්ථික අර්බුදයක් ඇති කරાવી. හැබැයි මෙතන ඉරානයට තියෙන ලොකුම අවාසියක් තියෙනවා. ගිය අවුරුද්දේ ඇති වුණු ගැටුම් නිසා ඉරානයේ හයියට හිටපු හිස්බුල්ලා සහ හමාස් සංවිධාන දැන් ගොඩක් දුර්වල වෙලා ඉන්නේ. ඒ නිසා ඉරානයට මේ සටන වැඩිපුරම තනියම තමයි කරන්න වෙන්නේ. අවසාන වශයෙන් අපට පෙනී යන යථාර්ථය මේකයි. ඉරාන ඉස්ලාමීය ජනරජය අද ඉන්නේ තමන්ගේ පැවැත්ම පිළිබඳව බරපතල අර්බුදයක. ඇතුළතින් තමන්ගේ ජනතාව පාලනය පෙරලා දමන්න නැගිටලා ඉන්නවා. ආර්ථිකය මිය ගිහින්
පිටතින් න්‍යෂ්ටික ප්‍රශ්නය නිසා ඇමරිකාව සහ ඊශ්‍රායලය යුද්ධයකට සැරසෙනවා. ඉරාන පාලකයන්ට දැන් තියෙන්නේ විකල්ප දෙකයි. එක්කො න්‍යෂ්ටික වැඩපිළිවෙල අත්හැරලා ඇමරිකාව ඉස්සරහා දනගහලා ආර්ථික සහන අරගෙන බලය රැකගන්න එක. හැබැයි වර්තමාන දෘෂ්ටිවාදය එක්ක ඒක වෙන්න අමාරුයි. අනිත් විකල්පය තමයි මේ සියල්ල පරදුවට තියලා න්‍යෂ්ටික අවියක් හදන එක. ඒකෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ බටහිර ආක්‍රමණයක් නවත්වන්න. නමුත් ඒ උත්සාහය තමයි ඔවුන්ව විනාශ කරන යුද්ධය ඉක්මන් කරන්නේ. ඉදිරි සති කිහිපය මුළු ලෝකයටම තීරණාත්මකයි. ටෙහෙරානයේ ඇවිලෙන මේ ගින්න මැද පෙරදිගම අලු කරන මහා යුද්ධයක් වෙයිද? නැත්නම් එයින් ඉරානයට අලුත් ආරම්භයක් ලැබෙයිද කියන එක තීරණය වෙන්නේ මේ දිනවල ගන්නා තීරණ මතයි. බූ දේශපාලනික චෙස් ලෑල්ලේ අවසාන අදියර දැන් ඇරඹිලයි තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයා මොකද්ද මේ ගැන හිතන්නේ? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයාට මේ වගේ ගැඹුරු විශ්ලේෂණ හැමදාම බලන්න ඕනි නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඔබන්න. එහෙනම් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙනකම් අදට සමුගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.